ටවර් එක ගේට්ටුවේ කණවීමැස්ස කූඩුවකුත් තියුණා. දැන් ඒකත් ඇවිස්සිලා තියෙන්නේ. ආයුබෝවන්. මේ තමයි සඳරු එක්ස්ප්ලෝ. සබාදහම කතා කරන තැන්වල අදත් අපි ඇවිදිමු. අද අපි යන්නේ ගෙට උඩ තියෙන සිග්නල් ටවර් එක බලන්න. අන්න අර ඈත තියෙන සිග්නල් ටවර් එක ගාවට අපිට යන්න තියෙන්නේ. ඉන්නකො මං ලං කරලා පෙන්නන්න. කුල පාට කැලෑව, මද සුළඟ, දුර අහස කොහොමද ලස්සන. ඈතින් සරුංගලයකුත් පේනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. සරුංගල් දෙකක් තියෙනවා. සමහර තැන් ලස්සන වෙලා තියෙන්නේ උස හින්දම නෙවෙයි. බලන්නකො වටපිටාවේ තියෙන නිදහස. කොහොමද ගමනේදී අපිට හම්බුණු වටපිටාව? ලස්සන කොළ පාටයි. හුස්ම ගන්න හොඳ වාතාශ්‍රයක් තියෙනවා. කොච්චර ලස්සනද නේද? මෙතනට අපේ පන්සලක් පේනවා. ඔය ඈතින් පේන එක. ඔයාලට පේනවද නම් දන්නේ නැහැ. ටවර් එක බලන්න යන ගමනේ කාබරංක ගහකුත් හම්බුණා. පැණිරහට තිබුණු කාබරංක කෑවේ මම මෙන්න මෙහෙම. දිච්චම කැඩුවේ නෑ. ඒ පණුව ඇති ගොඩක් ඉදිලා අපරාධින ගහේ ගොඩක් ඉදිලා තියෙන කාබරංක. කවුරුත් කන්නේ නැද්ද කොහෙද? අඩුම සත්තුවත් කාලා නෑ. හරිම පුදුමයි. මං කඩාගත්තුවා. එන්න අපි ඉස්සරහට යමු එහෙනම්. සිග්නල් ටවර් එක ගාවට යන්නත් තියෙනවනේ. කොහොමද කැලෑවක් වුණත් මෙතන තියෙන ලස්සන? මාර්ම ලස්සන පරිසරයක්. නිදහස උපරිමයි. කොන්ක්‍රීට් බිල්ඩින් වගේද මේ වගේ තැන්? කොච්චර නිදහසක්ද? ෆොටෝස් ගන්නත් මේ වගේ තැන් හරි ලස්සනයි. එන්නකො මගේ පස්සෙන්. දැන් අපි ටවර් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මේ පාරෙන් තමයි ටවර් එක හදන්න බඩු ගෙනාවේ. දැන් නම් පොඩ්ඩක් පාර කැලේ වෙයිද වෙනද නම් එහෙම කැලේ තියුන්නේ නැහැ. මේක මේ සුද්ධ කරලා තියුනේ හදන දවස්වල. දැන් හදලා ගොඩක් දවස් ගොඩක් කල් වෙනවා. දැන් පොඩ්ඩක් අර කොළ වැටිලා කන කොළ නැවිලා. ටවර් එක හදපු දවස්වල නම් මේක පාරක් වගේ හොඳ ලස්සනට තිබුණා. ඔන්න අපි එතනට ආවා. අනාගත තමයි මං කිව්ව සිග්නල් ටවර් එක. හරි එහෙනම් මේ තමයි ඒ තැන. කොහොමද උස? හරි 225ක් විතර උසයි මේ ටවර් එක. මේකෙන් තමයි ඉතින් වටේටම සිග්නල් දෙන්නේ මේ හරිය. ඔය ඇහෙන්නේ මේ මැෂින් වල සද්ද. හයිටේෂන් ලයින් එකත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. කර්මාන්ත ශාලාවක් වගේ නේද සද්දේ? ඔය තියෙන ටවර් එකට නගින ඉනිමක.
මේක දැන් නගින්න නම් බයයි. මොකද මේ කරන්ට් එහෙම ලීක් තියෙන්න පුළුවන්. අනිත් එක තමයි මගේ නට් එහෙම පුරුදු වෙලාද කියලා කවුද දන්නේ. ඒක නිසා උඩට නගින්න නම් බයයි. හැමතැනම වයර් නිසා කරන්ට් එක යකඩවට ස්පාර්ක් වෙලාද කියලා කවුද දන්නේ. ඔයාලත් මේ වගේ තැන්වලට ගියහම වැඩි අල්ලන්න කියන්නේ යන්න එපා. මෙහෙම ඉතින් පේන්නේ සිග්නල් ටවර්. කොහොමද නේද වටපිටාව කොළ පාටත් එක්ක කැලයක් මැද මහා වනාන්තරයක මැද තමයි මේ සිග්නල් ටවර් එක තියෙන්නේ. ඩොංක ගහේ ගෙඩි තියෙනවා. ඩොංක ගෙඩියකුත් කඩමුද? ඩොංක ගහේ ගෙඩි තියෙනවා. පුදුමයි මේ කැලේ රිලවුත් එක්ක වඳුරොත් එක්ක දඩුවෙනුත් එක්ක මෙහෙම තියෙනවා කියන එක පළතුරු. ඒ වුණාට කැලේ ගොඩක් අස්සර ඩොංක තියෙනවා. මේ පල්ලෙහාට බහැලා අපේ ගෙවල් වල තියෙන පොල් ගෙඩි ටිකයි රම්බුටන් ටිකයි අඹරවල තියෙන හැමදේම පළතුරු එළවලු ඔක්කොම විනාශ කරලා දානවා. කැලේ තියෙන හැබැයි තියෙන පුදුම වැඩි. බලනකොට මේ අපිත් එක්ක තරහක්ද කොහොමද මේ සත්තුන්ට තියෙන්නේ? කාට හරි මේක නගින්න හිතුණා නම් කමෙන්ට් එකකට දාන්න. මෙන්න මේක ඇතුලේ තමයි සියලුම දේවල් තියෙන්නේ. සියලුම දේවල් පාලනය කරන මැදිරිය ලොකුම මැදිරිය මේක තමයි. ටවර් එකට වෙන් කරපු මේ ඉඩම වටේ ගහලා තියෙනවා කම්බි වැට. ටවර් එකට ආරක්ෂාවට සත්තු ඇතුල් වෙන්න බැරි වෙන වැටක් ගහලා තියෙනවා. කලින් අර කූඩුවක් වගේ තිබුණ එකේ ජෙනියක් තිබුණා. ඒ ජෙනිය දැන් නෑ අයින් කළා. දැන් කරන්ට් එක ගියාම මම හිතන්නේ මේකත් නවතිනවා. ඒක නිසාද මොකද කරන්ට් එක ගිය දවසට අපිට සිග්නලුත් නැහැ. ටවර් එකේ ගේට්ටුවේ කණවීමස්ස කූඩුවකුත් තියුණා. දැන් ඒකත් ඇවිස්සලා තියෙන්නේ. මේ බලන්න. කූඩුව තාම බඳින ගම. මෙතන තියෙන මැෂින් වලින් සද්ද වැඩිම මැෂින් එක මේකද බලන්නකො සද්දේ. කොහොමද ගිහපු වයර් ටිකනේ මේ කේබල් වලින් තමයි ඉතින් මේක පාලනය වෙන්නේ. මේ කුටිය ඇතුලේ මොන වගේ මැෂින් තියෙන්න පුළුවන්ද? දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මාත් දන්නේ නැහැ මේක ඇතුලේ මොනවද තියෙද කියලා. වහලා තියෙන්නේ. මම හිතන්නේ මේක තමයි ප්‍රධාන මේක මෙතන තියෙන්නේ. සිග්නල් දෙන එක කම්පැනි වල මැෂින් අක්කාරිය මොනවා වගේ දෙයක් තමයි. දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න ඒක මොනවද කියලා.
රෑකට එහෙම කෑම්පයක් ගහන්නත් නියම තැන නේද? අවුලකට තියෙන ගෙරෙව්වොත් තමයි. ඒ ඔක්කොම අගුණු පල්ලෙහාට අදිනවනේ. ලස්සන වගේ නෙමෙයි හිනා. බලන්න පරිසරය වටේ ලස්සන කොහොමද ඉන්නේ. ලස්සනයි නේද පරිසරය? එහෙනම් සඳරු එක්ස්ප්ලෝර් අපිව ෆලෝ කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.